විග්‍රහයකත්වය කෙලින්ම කොත්මලේ බාගත්තිීම කියලා flexing cause they know I got the sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rockin' boots and white tee. Designer on my cuff links, something like a movie. Country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Artist out the ranch, I just told you that I'm bout it. I might take offense if you tell me that you doubt it. That's just what it is, yeah, I'm known to make it rowdy. Then I'm for the fit, and I මට vlog එක කරගන්න විදියකුත් නැහැ මේ අවස්ථාවේ. හයිගයිස් කොහොමද ඉතින් අදත් බ්ලොග් එකක් මං හිතන්නේ තුන්වෙනි බ්ලොග් එක ඉතින් අදත් ඔෆිස් එකට යන්න තමයි සූදානම් වෙන්නේ පොඩි දෙයක් කියන්න තියෙනවා දැන් අද කෑම එක එහෙම නැහැ කෑම එක නැහැ කියන්නේ අපේ ආච්චි පොඩ්ඩක් අසනීප වෙලා එයාව නවලෝකේ නවත්තලා මේ හොස්පිටල් එකේ නවත්තලා දැන් මේ මාමලා ගෙදර තමයි ඉන්නේ. ඉතින් අද උදේට දැන් කෑම මේ පොඩ්ඩක් බලන්න මොනවද තියෙන්නේ කියලා කෑම හදන්නේ නැහැ මම මේ අර හදපු දේවල් මොනවා හරි තියෙනවද කියලා බලනවා නැත්නම් මේ කඩෙන් ගන්න ඕක තමයි කරන්නේ. ඉතින් අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා බලමු. අද පුළුවන් වුණොත් අපි හවසට ආච්චිවත් බලන්න යමු. ඉතින් අද දැන් මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ පල්ලෙහාට ගිහිල්ලා කන්න කෑම සඳහා මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ මේ දවල්ට නම් කොහොමත් කඩෙන් ගන්නවා කෑම එක. හරිද? එහෙනම් අපි යමු පල්ලෙහාට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා අපි ආහාරය සඳහා. බලමු මොනවද තියෙන්නේ කියලා ගන්න මේ කෝන් ෆ්ලෙක්ස් තිබ්බා. අපි ඒකයි කිරිත් තිබ්බා බලමු ගේමක් ගාගන්න මේ පොඩි දෙයක් මොනහරි කන්න බලමු. හරිද? එලිම සර්වයිවල් ලයිෆ් එකක් තියෙන්නේ දැන්. හරිද? කෝන් ෆ්ලෙක්ස් එක මම හිතන්නේ උඩට අපි යන් උඩට කෝන් ෆ්ලෙක්ස් එක ගන්න අපිට අවශ්‍ය වෙනවා මොකක් හරි භාජනයක් නේද ඔය ටික දාගන්න. ඕකේ ඉතින් හරි පාළුයි ඉතින් මේ දවස්වල අපේ ආච්චිත් නැති හින්දා පොඩ්ඩක් අයිය ගහන්නවත් කවුරුත් නැහැ මේ ඒකින්ද පොඩ්ඩක් පාළුයි ඉතින් විස්තරය කියන්නම් මේ ආච්චිට ඩෙන්ගු කියලා හිතා තමයි අපි ඇඩ්මිට් කරේ. ඇඩ්මිට් කරාට පස්සේ තමයි දැනගත්තේ මේ එයාට මේ බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් එකක් ඇවිත් තියෙනවා කියලා. ඉතින් මේ දැන් නම් හොඳයි දවස් 3ක් විතර හිටියා. දැන් නම් හොඳයි දැන් එයාව මේ මාමලයි ගෙදර නවත්තලා දින්නේ මොකද මෙහෙ ගෙනාවට පස්සේ වැඩ කරනවා වැඩි. ඒකින්ද ආයේ ඊට පස්සේ ලෙඩ වෙන හින්දා තමයි එහෙ පොඩ්ඩක් තියන් ඉන්නේ. ඉතින් මේක දැන් පොඩ්ඩක් අරගන්න බෑ. එහෙනම් දැන් මේ කෝන් ෆ්ලෙක්ස් ටික අරගෙන අපි මේක දැනට හදාගෙන කමු. මෙන්න මේ ආකාරයට කිරි ටික දමාගෙන මේ ඔක්කොම ටික දාම චුට්ටයි තියෙන්නේ. පසුව මේ කෝන් ෆ්ලෙක්ස් එක පොඩ්ඩක් හැලිලා කියලා වෙලා තියෙන්නේ. ඒක ෂේප් එකේ මෙන්න මේ විදියට දාගමු. දාගෙන දැන් මේක කමු ඉතින්. හරිද? ඉතින් මේ මම channel එකක් හැදුවා ලොතින් channel දෙකක් හැදුවා.
මේ මිඩ්ලයිෆ්ගේ බ්ලොග් ගනමනං බ්ලොග් ටෙක් රිවියස් එතවට ටිප්පැන් ටික්ස් වගේව කරනවා මේ හවසර දෙයක් හැදුව එකක් නීගන් ස්ට්‍රීම් කියලා එක ස්ට්‍රීම් කරන්න තියාගත්තා ඒකම ඒකන් හිතයින් ඒකම මේ රියක්ෂන් වීඩියෝ සුත් කරනවා කියලා ඉතින් වීඩියෝස් දෙයක් ඉතර දාලා තියෙනවා මේ අප පොඩිකාලික හපු ගේම් එක පොඩිකාලේ අපි බලපු කාටුන්න එක ඒකින් හදපු ගේම් එක මේ දාලා තියෙන ඉතින් ගිහිම් බලන්න ඒවගේ ඉන්ස්ට්‍රගෑම් එකයි ෆෙස්බුක් එකෙත් ගිහිම් ෆලෝ කරන්න දෙකව පේජ් හදල තියෙන්නේ ඉති මිඩ්ලයි් එකෙන මං මේ ෆේස්බුක්ගේ වැඩිය දාලා නැහැ හැබැයි නීගන ස්ත්‍රීම් එක ඔක්කොම අප්ඩේට් දාගෙන යනා අරග දැම්මෙන ඉති මොකද වීඩියෝස් දිගන එක දාන්න අමාරු ඉති වීඩියෝ කෑලි කපලදාන්න ගියත් ඒත් තමාරුයි මේ ෆේස්බුක් එක දාන්න ගිය ඉතින් මේ ඒකින්ද ඒක දැම්ම ඒ මේ දැම්මෙන බලු විස්රාට ඒක දාන්න ඉන්ස්ට්‍රගෑම් එක හැදුවා ෆේස්බුක්ගේ හැදුව නීගන ස්ත්‍රීම් කියලා ගිහිල්ලා ඒත් ෆලෝ පාරත් දාගෙනයන් යාච්චි ගාම්බරය පොඩ්ඩක් ලස්සන්ට හදල දීන්ද පිළිවලයි ඉතින් අද අප ආච්චක ගඩොල් බාගෙනම් බලාගන්න වෙන්න දැම්මක් කරගල්ල මේ දැන් කඩින් තමයි කෑමයක් කන්න වෙන්නේ මාත් දවස් දෙහින් විතර කියනෑ ඔෆිස්සකට මටත් ටිකක් අසනීප වුණා ඒත් එක්කම මේ ආච්චිට අසනීපුුණ හින්ද පොඩ්ඩක් මේ හිටියක් එදර ඒක හින්ද මොකද බලුම් වෙලාදීන්නේ ඔෆිස්ස එක එහෙනම් අපි යමු ඔෆිස්ස එකටද මට ලොග් එක කරගන්න විදියකුත් නැහැ මේ අවස්ථාවේ. බේස්බෝල් බැට් එකක් බැලුවා. නෑ නෑ මේක ඩෝර 16ක් විතරයි. එයාගේ අදී හැබැයි ෂේප් පවුල නෑ. A few moments later.
මේ අපි කන්නේ යමුවේ. ඕල් කාලා පෙන්නන්න. අනතව නමයිව නන්දෙස්කා මීට වැඩිය හොඳයි. Why? I can't understand. එච්චර දුර යනවද? අයියෝ ඉතින් මං හිතනවා මම පේන ඇති කියලා මේ මොකක්ද මට එන ටික කාරියට ගන්න බැරි වුණා කියන්නේ මේ පොඩ්ඩක් අවශ්‍යරේ පොඩ්ඩක් මේ බිසි වුණ හින්දා එන ටික ගන්න බැරි වුණා ඔෆිස් එකෙන් එන ටික ගන්න බැරි වුණා රෙකෝඩ් කරගන්න බැරි වුණා අපේ ආච්චිලා ගෙදර ගියෙත් නැහැ මොකද ටිකක් රෑ වුණ හින්දා ආයෙත් කියන්නේ අපේ මාමලා ගෙදරට ගියේ නැහැ ආච්චිව බලන්න ඉතින් උන දැන් හෙට පොඩ්ඩක් විශේෂ දවසක් මොකද මේ හෙට මගේ PC එක ගන්න ඉන්න ලෝගයක් කරන්න ඉන්න බ්ලොග් දෙක තුනක් හිර වෙලා දීන්න දාගන්න වෙන YouTube එකට ඉතින් අපි ඒකත් එක්ක එහෙනම් හෙට හම්බෙමු හෙට අනිත් දේ තුන බ්ලොග් දෙකක් දාන්න ඉන්න එකක් තමයි අද රෙකෝඩ් කරපු එක හෙට PC එකේ PC එකේ රිවිව් එකයි යන්නේ ටික දානවා ඊට පස්සේ ඉතින් බලමු මොකද වෙන්නේ කියලා උදේ ඔෆිසේට යනවා ඊට පස්සේ හවස වගේ තමයි යන්නේ මේ PC එක ගන්න බලමු එතනදී බුලමුණොත් අපි අමාමලා ගෙදර ගිහිල්ලා ආච්චිත් හම්බුනේ ආච්චිට දැන් සම්පූර්ණයෙන් හොඳයි අවුලක් නැහැ ඉතින් ගිහින් බලමු එයා මොකද එයා මෙහි එනවත් වැඩ කරන වැඩි ඉන්නේ මේ කොට තියාගෙන ඉන්නේ ඉතින් බලමු මොකද වෙන්නේ කියලා හෙට දවස එහෙනම් ඉති ඔගොල්ලෝ ම ෆලෝ කල නැත්තන් මම දැන් ඉන්ස්ට්‍රගෑම් එක දා තියෙනවා මේ නීගනි ස්ට්‍රීම් එක ඉන්ස්ට්‍රගෑම් එකකවුන්් එක ඕපන් කරලා තියෙනවා ඒත් එක්කම ෆේස්බුක් එක පේජිකත් ඕපන් කල තින යෝගලන් ගීලා බලන්න පුළුව එක වීඩියෝ දාතින බෙන්ටෙන් ගේම්පලේ එක ඉතින් ඒකත් බලන්න බල නැත්ත ඒ වගේ චැනල නලුත් කෙනෙන්න මේකත් සබස්ක්‍රයිබ් කරගෙන යන්න ඒත් එක්කම ගොලු බෙල් අයිකන්න එකට පයින්ගාකර යන්න එතුළ බලන්න විඩියෝ දාපම නොටිෆිකේෂන්යක් එනවා එතා වීඩියකින් හෙට හම්බෙමු අදර ගින් එන්නම් Like it's still young, ay, ay, like it's